ගොඩාක් කාලෙකට ඉස්සර ඉඳන් මට ලොකු ආසාවක් තිබ්බා හෝටන් තැන්න යන්න. ඒ ආසාව ඉෂ්ට කරගන්න මායි මගේ හබියගේ යාළුවෝ දෙන්නෙකුයි ගියා හෝටන් තැන්න බලන්න. ඉතින් අපි පෙරුම් පුරලා ගියපු ට්‍රිප් එකේ ගියේ බස් එකේ. ඒකත් ගියේ නිකන් නෙමෙයි බස් එක තල්ලු කරගෙනමයි. කොහොමින් හරි අපි නුවරඑළියට ආවා. අපි බස් එකෙන් බහිනකොට වෙලාව පාන්දර 12:00ට විතර ඇති. අම්මෝ ඒ වෙලාවේ මාරම සීතලයි. වෙන්නත් එක්ක අපි කෝපි එකක් පිව්වා. මේ ඉන්නේ කෝපි ගේන්න ගිහිල්ලා. ඊට පස්සේ අපි වීල්යක් හය කරන් අපි ඉන්න තැනට ගියා. මේ වෙලාවේ නම් ඇත්තටම මං ගල් ටික් වෙලා හිටියේ. ඒ තරම් සීතලයි. ගෑනු කොහොමත් කියවන දක්ෂයි කියනවනේ. ඉතින් මායි මගේ යාළුවයි ට්‍රීවිල් එක යනකනොත් කෙරේ කියවපු එක. භූත මන්දිරයක් වගේ තිබුණාට ඕක තමයි අපි නැවතිලා හිටපු තැන. මේ පහුවදා උදෙන්ම අපි ඉතින් අපිට ඕන තැන්වල ඇවිදින්න කාර් එකක් රෙන්ට් එකට ගත්තා. ඩ්‍රයිවර් මහත්තයා උනේ මගේ හබියා. එයා තමයි කාර් එක අරන් ගියේ. පේනවනේ කට්ටියගේ උද්‍යෝගයේ ට්‍රිප් එක යන්න. බලන්න ඉතින් මගේ ගීත ගායන හැකියාව මං හිතනවා මට ලස්සන සින්දු කියන්න පුළුවන් කියලා. හැකියාව තිබ්බට අත දෙන්න කවුරුත් නෑ ළමයි. අපි යන ගමන් පොඩ්ඩක් මෙතන නැවතුණා. ෆොටෝස් ගන්න, වීඩියෝ ගන්න. ඒවට මේවට අපි පොඩ්ඩක් මෙතන ඉන්න. ඔන්න ඊළඟට මං ඔයාලට අඳුනලා දෙනවා අපේ ඩ්‍රයිවර් මහත්තයා. මේ ඉන්නේ මගේ හබියා. අපි මේ යන අතරමඟදී මට 100,000 වතාවක් හිතන දෙයක් තමයි අපේ රට කොච්චර ලස්සනද කියන එක. ඒ අතින් බලද්දී නම් ඇත්තටම අපි හරි වාසනාවන්තයි කියලා මට හිතෙනවා. කොහොම යන අතරමඟදී අපිට හම්බුණා ජෑම් පේර විකුණන අංකල් කෙනෙක්. පේර මල්ලකුත් අපි ගත්තා යන ගමන් කකා යන්න. සීතලේ මේ ඇඹුල් පේර කද්දි මුළු ඇඟේම හිරිකරුත් එක්ක පිපුණා. මේවා ටිකක් ඇඹුල්. ඒ වුණාට ඉතින් මට ඇඹුල් කියලා අතෑරියේ නෑ. අපි මල්ල මෙවරණ කම්ම කෑවා. අපි කොච්චර වාසනාවන්තද කියනනම් අපි ට්‍රිප් එකේ ගිහින් තිබ්බ දවසේ තමා මාස 2ක් එක දිගට වැහැලා පා යන්න පටන් ගන්න තිබුණේ. අපිට මගදී හම්බෙච්ච අංකල් කෙනෙක් තමයි එහෙම කීවේ. මේ වීඩියෝ එක එඩිට් කරයි තමයි මටත් ඇත්තටම හිතන්නේ මූට මේ මොකද වෙලා තියෙන්නේ කියලා. මගේ මහත්තයානේ ඉතින් පොඩ්ඩක් වෙලාවට ට්‍රැක්. අපි දැන් මේ ඉන්නේ හොටන් තැන්න යන පාරේ. අනේ බලන්නකො ඉතින් මං කොච්චර අහිංසකද මේ යන පාර මාරම සීතලයි. මං සෑහෙන වතාවක් බැනුම් අහුවා අපේ හබියාගේ යාළුවාගෙන් මේ ෂටර් එක වහන්නේ නැහැ කියලා. ඒත් ඉතින් මං වැහුවෙම නැහැ. ඊට පස්සේ ඔන්න ඉතින් මගේ ට්‍රැක පැන්නා. මට ඕන වුණා වාහනෙන් බැහැලා මේ පාර දිගේ පයින් යන්න. මං ඉතින් මේ සීතලේම වාහනෙන් බැහැලා ওই පාර දිගේ දිව්වා ඉස්සරහටම. ඒ ෆීලිං එක මට වචන වලින් කියන්න බැරි තරම් සුපිරි. ඊට පස්සේ කට්ටියට පොඩ්ඩක් එළිය ඇවිදින්න ඕන වුණා. ඊට පස්සේ අපි වාහනෙන් බැහැලා ෆොටෝ ගත්තා, වීඩියෝ ගත්තා. ඔන්න ඉන්නවා මගේ යාළුවා. ඉතින් මට වගේම පිස්සු. ඩ්‍රයිව් කරලා මහන්සි ඉඳ මාත් යට ඉතින් උම්මයකුත් දුන්නා. දැන් ඔන්න ඉස්සරටත් වැඩි ටිකක් මේදුම වැඩි. දැන් අපි හෝටන් තැන්නට ගොඩක් ළඟයි. මේ යන පාර දෙපැත්තෙම නෙළු මල් තිබුණා. ඇත්තටම මාරම ලස්සනයි. මේ මල් හරි දුර්ලභයිලු. මෞෂාකය හැදිලා අවුරුදු 8ක් 12ක් ගියාට පස්සෙලු මල් පිපෙන්නේ. මල් පිපුණට පස්සේ මෞෂාකය මැරෙනවලු. ඒ නිසා කියනවලු මේ මල් වලට මව් මරා උපන් නෙළු කියලා. පුංචි මලක් වුණත් නෙළු මල මාර ලස්සනයි. ඇත්තටම ඒක චිත්‍රයක් වගේ. ඒක යායට පිපිලා තියෙනවා දැක්කම චිත්‍රයක් වගේ. ඇත්තටම මට මේ පරිසරය නිකන් දිව්‍ය ලෝකෙ වගේ. ඒ තරම් ලස්සනයි. අනේ මන්ද ළමයි මට නුවරඑළිය කොච්චර ගියත් එපා වෙන්නේ නැහැ. මං ඒ තරම් ඒ පරිසරයට කැමතියි. මේ අතරින් සීතලෙම ඔන්න අපි හෝටන් තැන්නට ආවා. ඔය පේන්නේ හෝටන් ප්ලේන්ස් එන්ට්‍රන්ස් එක. හෝටන් තැන්න බලන්න යන ඔතනින් තමයි ටිකට් ගන්න ඕනේ. ටිකට් අරගෙන ටිකක් දුර ඇතුළට යන්න තියෙනවා. ඒ යන පාර දෙපැත්තත් මාරම ලස්සනයි. මාරම කියන්නේ මාරම ලස්සනයි. මාරම ලස්සනයි වගේම තමයි මාරම සීතලයි. හෝටන් තැන්න බලන්න එන්න ආසාවෙන් ඉන්න කව හරි මගේ බ්ලොග් එක බලනවා නම් අනේ එන්න ඉක්මනට ඇවිල්ලා බලන්න. එහේ මාරම ලස්සනයි. මේ දවස්වල අර නෙළු මලුත් පිපිලා තියෙන නිසා මං හිතනවා තවත් ලස්සනයි කියලා වෙනදට වැඩි. මෙන්න මේ අහිංසකයෝ ටිකත් අපිට යද්දි හම්බුණා. එයාලා මේ පරිසරයේ තියෙන ලස්සන තවත් වැඩි කරනවා කියලා මට හිතුණා. ඔන්න දැන් කාර් එකේ යන ගමන ගිහින් ඉවරයි. අපි කාර් එක පාක් කරලා මුලින්ම ගියේ මොන හරි කන්න. අනේ ඉතින් මට කන්න ආසයි තියෙන අයිස්ක්‍රීම් එකක්. මං ඉතින් ඒ සීතලේම අයිස්ක්‍රීම් එකකුත් කෑවා. අයිස්ක්‍රීම් කකා ඉදි මං ඒ ගෝනව දැක්කා. මට ඉතින් එයාව අල්ලන්න ආසාවක් ආවා. හබියගෙත් සහය ඇතුව ඉතින් මං එයාව ඇල්ලුවා. හොටන් තැන්නට ඇතුල් වෙන්න තියෙන ඔන්න ඔය වගේ තැනකින්. එතන මියුසියම් එකක් වගේ ගොඩක් දේවල් තියෙනවා එතන බලන්න. ගිහපු කට්ටිය දන්නවා. එතන තිබුණ දේවලුත් මං හරි උනන්දුවෙන් බැලුවා. ඔන්න ඔහම ඉස්සරහට යනකොට එක එක සත්තුන්ගේ ඇටසැකිලි තිබ්බා. අපි ඒවත් බැලුවා.
ඉතින් ඔයාලා තෝටන් තැන්නේ යද්දි අනිවාර්යයෙන්ම මෙතනත් බලාගෙනම යන්න. මෙතන ගොඩක් දේවල් ඉගෙන ගන්න දැනගන්න තියෙනවා. ඔන්න දැන් තමයි අපි පයින් යන්න තියෙන ටික පටන් ගත්තේ. කිලෝමීටර් 10ක් තියෙනවා ඔක්කොම යන්නයි එන්නයි. සීතලේ පරිසරයේ තියෙන ලස්සනත් විඳගෙන ඉස්සරහට ඇවිදගෙන යන්න තමයි දැන් තියෙන්නේ. ඇත්තටම ළමයි හෝටන් තැන්න කියන්නේ පිස්සුවක්. මට නම් ඒක ඇත්තටම පිස්සුවක්. ඒ තරම් මාරම ලස්සනයි එහෙ. සෑහෙන දුරක් පයින් යන තිබ්බත් පරිසරයේ තිබ්බ ලස්සනයි සීතලයි ඒ දේවලුත් එක්ක මහන්සියකින් තේ දැනුන්නේ නැහැ මට නම්. ඔතන ඇත්තටම චිත්‍රයක් වගේ පුදුම තරම් ලස්සනයි. ඔන්න ඉන්න අපේ මහත්තයා හායි කියන්නේ යාට. පුංචියට තනක් තිබ්බනේ අස්සර රින් ගන්න වගේ මේ මොනසෙ ඒක අස්සර රින්. දැන් මම මේ පස්සත් වනවන යන්නේ බේකර්ස් සැල්ල බලන්න. හෝටන් තැන්න යනකොට ගොඩාක් තැන්වල ගහලා තියෙනවා දිව්‍යංගෙන් ප්‍රවේශම් වෙන්න කියලා. අනේ මන්ද අපිට නම් දිව්‍යෙක් හම්බුනේ නැහැ යනකොට. ඒ වුණාට මම ගොඩක් බලාපොරොත්තුෙන් ගියා හම්බ වෙයි කියලා. ඒ වුණාට අපිට හම්බුණා මෙන්න මෙයාව. ඔන්න දැන් ඔයාලට බලා ගන්න පුළුවන් බේකර්ස් සැල්ල. මෙතන නාන්න එහෙම බෑ බලලා එන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්න බලන්නකෝ මෙතන තියෙන ලස්සන මෙතනට එන්න ඇවිදගෙන කිලෝමීටර් 2.5ක් 3ක් විතර වගේ එන්න ඕනේ. මෙතනට ආවට පස්සේ ඒ මහන්සිය සේරම කොහෙන් ගියාද මන්න හබියත් ඉන්නවා යාගේ යාළුවත් එක්ක chat එකක් දාගෙන. මේ ඇල්ල බලන්න පහලට ටිකක් දුර යන්න ඕනේ. වැස්ස වගේ නෙමෙයි නගින්න නම් චුට්ටක් අමාරුයි. මොකද ඒ වෙලාවේ එද්දිත් අපි ගොඩක් මහන්සිලා හිටපු හින්දා. බේකර්ස් ඇල්ල බලලා දැන් අපි මේ යන්නේ ලෝකාන්ති බලන්න. ඒ යන පාරත් මාරම ලස්සනයි. මේ වෙලාවෙත් නම් ටිකක් හවස් වෙලා තිබුණේ. මට මතක විදිහට 3:00 විතර වගේ ඇති. ඔන්න තියෙනවා ලෝකාන්තේ. මං ළඟටම ගියේ නෑ. මං සාමාන්‍ය ටිකක් උස තැන් වලට බයයි. අපේ වාසනාව කොච්චරද කියනවා නම් අපි හවස් වෙලා ගියත් ඒ වෙලාවෙත් මීදුම ඇවිල්ලා තිබුණ නැහැ. ඒ නිසා අපිට හොඳට view එක බලා ගන්න පුළුවන් වුණා. සාමාන්‍යයෙන් මෙතන view එක බලා ගන්න ඕන නම් පාන්දරින්ම එන්න ඕනේ. ලෝකාන්තේ බලලා එතන අපි ෆොටෝසුත් ගහලා වීඩියෝසුත් අරගෙන ඔන්න ආයෙමත් අපි යන්න පටන් ගත්තා. ඔයාලට පේනවද පිටිපස්සෙන් මෙන ළමයා ආනන්ද දැන් මේ වෙලාවේ හොඳට මහන්සි වෙලා ඉන්නේ. ඔන්න ඔහොම ඉතින් ඇවිදගෙන අපි අපේ එදා දවසේ ගමනාන්තයටත් දැන් ළඟයි. මේ වෙද්දි නම් පයින් ඇවිදලා අපිට හොඳටම මහන්සි වෙලා තමයි හිටියේ. මෙන්න මේගොල්ලොත් ඉන්නවා. ඔන්න ඉතින් අපි හොඩන් තැන්නත් බලලා ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ අපි ඉන්න තැනට යන එක තමයි. මේ වෙද්දි වෙලාව හවස 5:00 විතර ඇති. ඒ වෙලාවේ මීදුමත් හොඳටම වැඩි. අපි ඉතින් හිමින් පරිස්සමට අර නැගපු කන්ද ආපහු බැස්සා. මේ වෙද්දි අපි හැමෝම හිටියේ හොඳටම බඩගින්නේ. ඒ නිසා අපි ඊළඟට ගියේ කෑම කන්න තැනකට. මේ තියෙන්නේ අපි කෑම කන්න ආපු තැන. කෑම ඉතින් රෙඩි වෙනකන් අපි ඔය කයියක් දාගෙන හිටියා. මේ වෙලාවේ තමයි එදා දවසටම අපිට වත් ගන්න හම්බුනේ. ඉතින් පුදුම තරම් බඩගින්නකින් හිටියේ අපි. කාලා හැම අපි ඉන්න තැනට ගියා. මට එතන වීඩියෝ කෑල්ලක් දාගන්න බැරි වෙලා මේ පහුවදා උදේම අපි රෙන්ටට ගත්ත කාර් එක ආපහු දීලා කන්න ගියා. ඇත්තටම ළමයි ඒ කඩේ තියෙන්නේ නුවරඑළිය ටවුන් එකේමයි. එතන කෑම මාරම රසයි. මට දැනුත් කට්ට කෙලවුණා මතක් වෙද්දී. ඊට පස්සේ අපි ආයෙමත් බස් එකේ යන්න පටන් ගත්තා. අපි දැන් යන්නේ ස්ට්‍රෝබෙරි ෆාම් එක බලන්න. අපි ගිය පාර නුවරඑළිය ආපු වෙලාවෙත් අපිට ඒකේ ස්ට්‍රෝබෙරි කේක් කන්න පුදුම ආසාවක් තිබ්බා. අපිට ඒ පාර බැරි වුණා. ඒ හින්දා මේ යන්නේ ස්ට්‍රෝබෙරි කේක් කන්න. ෆාම් එක ගාවටම යන්න අපිට බස් එකක් තිබුණේ නැහැ වෙලාවේ. අපි හින්දා පාර යන ලොරියකටත් දාලා නවත්තගෙන ඒකේ පිටිපස්සේ නැගලා තමයි ස්ට්‍රෝබෙරි ෆාම් එක ගාවට යනකම් ගියේ. ඒක නම් ඇත්තටම මාරම ආතල්. ඔන්න තියෙනවා ස්ට්‍රෝබෙරි ෆාම් එක. අපි ඉතින් ස්ට්‍රෝබෙරි බලලා ඊළඟට ගියේ කේක් කන්න. ස්ට්‍රෝබෙරි බලන්න අපිට ඇතුළට යන්න දුන්නේ නැහැ. ඒ නිසා අපි එළියෙන් බලලා අපි ගියා කේක් කන්න. අපි ගත්තේ චීස් කේක් කෑල්ලකුයි ස්විස් රෝල් කේක් කෑල්ලකුයි. ඇත්තට මේවා මාරම රහයි. ඔයාලත් ගියොත් ඉතින් අනිවාර්යයෙන්ම එතනින් කේක් කාලා බලන්න. එතන පොඩක් ගණන් නම් වැඩි. ඒ වුණාට කමක් නැහැ. ඉතින් හැමදාම කන්නේ නැහැ. කේක් එකම කාලා බස් එකක් හම්බෙනකම් අපි පයින් ඉස්සරහට ආවා. ඊට පස්සේ අපි ගියා නානෝය ඇල්ල බලන්න. එතනත් අනේ පුදුම තරම් ලස්සනයි. එතන කට්ටිය නානවා දැක්කට පස්සේ අපි නම් නාන්න ආසයි හිතුණා. හැබැයි වතුරට බැස්සට පස්සේ ඒ ආසාව අපේ නැති වුණා. මොකද ඒ වතුරේ අපි නෑවනම් අපිට පොප්සිකල් වෙලා තමයි එළියට එන්න වෙන්නේ. ඒ තරම් ඒ වතුර සීතලයි. ඔන්න බලන්නකෝ එතන තියෙන ලස්සන ඔතන ඔය දියැලට උඩින් තියෙන්නේ කෝච්චි පාර. ඒ හැමදේමත් එක්ක එතනට හරි අමුතු ලස්සනක් එකතු වෙලා තියෙනවා. ඉතින් අනේ ඔයත් නුවරඑළිය යනවා නම් ඔතනට ගිහිල්ලා නැත්තම් ගිහින් බලන්න. පුදුම තරම් ලස්සනයි. අනේ ෆොටෝ ගහලා ෆොටෝ බලද්දී මගේ කලින් ඉඳන් හිටපු ඇඳුම කැතයි වගේ තේරුණ නිසා මං ආයෙමත් ඇඳුමක් මාරු කරලා ෆොටෝ ගන්න පටන් ගත්තා. ඒ වෙලාවේ ගත්ත වීඩියෝ කෑල්ලක් තමයි ඔය. ඉතින් ඔය ඇල්ල බලලා අපි අපේ ගමන ඉවර ඊට පස්සේ අපි ආයෙමත් බස් එකේම අපේ ගම් ඉතින් මෙච්චර වෙලා මාව බලන් හිටියට ගොඩක් ස්තුතියි. ආයෙමත් දවසක vlog එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. බයි.